skin, oh yeah, your skin and bones turn into something beautiful. Hi, welcome back to my YouTube channel. අද මම ශංහායි යනවා. දවස් 6කට තමයි යන්නේ. ඉතින් මම හිතුවා ඔයාලටත් පෙන්නන්න මං කොහෙද travel කරන්න කියලා. ට්‍රේන් එකේ ගිහිල්ලා උදේ 8ට වගේ තමයි මම හොටෙල් එකට ආවේ. ඊට පස්සේ මහන්සි නිසා රෙස්ට් කරලා එහෙම මම එළියට යන්න ලෑස්ති වුණා. මුලින්ම මම බලන්න ගියේ Starbucks Reserve Roastery කියන චයිනාවල තියෙන ලොකුම Starbucks එක. ඒ වගේම ලෝකෙන් 3 වෙනියට ලොකුම Starbucks එකට. අද සීත සුළඟ මදහසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින්. ඊට පස්සේ මම එතනින් ටැක්සි එකක් අරන් ගියා යූයුන් ගාඩන් කියන ගාඩන් එක බලන්න. යූයුන් ගාඩන් මෝල් එක හරිය ගොඩක් shopping කරන්න දැන් තියෙනවා. ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා. එක එක ජාතියේ කෑම try කරලා බලන්න පුළුවන්. ඒ වුණාට මේ ස්ට්‍රීට් එක ගොඩාක්ම happening රැට තමයි. මේ තියෙන්නේ චොක්ලට් මියුසියම් එකක්. මේ මියුසියම් එකේ හදලා තියෙන හැම සතෙක්ම චොක්ලට් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඇතුල් වෙනකොට මාරම චොක්ලට් සුවඳක් එනවා. මේ වෝල්පේපර්ස්ත් හදලා තියෙන්නේ එක එක ජාතියේ චොක්ලට් යූස් කරලා. තව මේ හදලා තියෙන ස්ටැචුස්, මේ බෑග් එක, ෆ්ලවර් පොට් එක, තව ක්ලොක් එක, මේ ඔක්කොම හදලා තියෙන්නේ චොක්ලට් යූස් කරලා. මගේ හොටෙල් එකේ ඉඳන් ලොන්හුවා ටෙම්පල් එකට තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන්ස් 3ක් විතර. මේ ලොන්හුවා ටෙම්පල් එක තමයි ෂංහායි වල තියෙන පරණම සහ ලොකුම ටෙම්පල් එකක්. චයිනාවල ගොඩක් මිනිස්සුන්ට ආගමක් නැති වුණාට 30% විතර බුද්දිසම් තමයි අදහන්නේ. ස්ට්‍රීට් එක හදලා තියෙන්නේ යුරෝප් වගේ. මෙතන ඉස්සෙල්ලා තිබිලා තියෙන මෝල් එකක්. හැබැයි දැන් නම් ඒව බණ්ඩන් කරලා දැන් බිල්ඩින්ග්ස් ටික විතරයි තියෙන්නේ. कुछ भी नहीं है ये जहां है तो है इसमें जिंदगी अब मुझको जाना है कहाँ ඊට පස්සේ මම ගියේ ජූජියාජියාව කියන ඒන්ෂන්ට් ටවුන් එකට.
මේකට මෙට්‍රෝ එකෙන් පැය 2ක් විතර යන්න ඕනේ. හැබැයි මෙතන හරිම ලස්සනයි. මේකට කියන්නේ ෂාන්හායි වල ඕල්ඩ් ටවුන් කියලා. මීදුමෙන් වැසී කඳු යාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී නීල නිම්නයේ මෙතන බෝට් රයිඩ් එකක් තියෙනවා. යුවන් 200කට 6 දෙනෙක්ට යන්න පුළුවන් විනාඩි 20ක්. මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වුණා. හරිම ලස්සනයි. මුළු සීනරි එකම බලන්න පුළුවන් බෝට් රයිඩ් එකෙන්. රතු රෝස මල් පිපී අපි වාගේ ආදරෙන් හිනහේ විලං වෙවී ලාහිරුගේ සෙවනේ විඩානිවා ඒ සුවයේ නැලවෙන්න නෙත් පියා ඒ සුවයේ නැලවෙන්න නෙත් පියා මෙතනට කියන්නේ ලූචියස් වෙයි කියලා. මෙතන 360 ඩිග්‍රීස්ම වීව් එක තියෙන උසම උස බිල්ඩින්ග්ස්. ඔරියන්ටල් පර්ල් ටවර් එක, ෂාන්හායි ටවර් එක. ෂාන්හායි ටවර් එක තමයි චයිනාවල උසම බිල්ඩින් එක. එතකොට ලෝකෙන් 3 වෙනියට උසම බිල්ඩින් එක. මේක ඇතුලේ ෆ්ලෝර්ස් 128ක් විතර තියෙනවා. ආදරේ පවසලා ආදරේ නමින් දෙවුරලා නොකියම යන්න ගියා ආදරේ කී කතා අද ගොළු වෙලා ට්‍රැෆිකුත් නැති නිසා මෙට්‍රෝ එක යන එක හරිම කන්වීනියන්ට්. චයිනීස් අය ගොඩක්ම ප්‍රිෆර් කරන්නේ මෙට්‍රෝ එකේ යන්න. මම මෙට්‍රෝ එකේ ගිහිල්ලා ඊළඟට ගියේ ද බුන් කියන ෂාන්හායි වල තියෙන අයිකනික්ම ප්ලේස් එකකට. මෙතන හවස 6 වෙනකොට තමයි ලයිට්ස් දාන්නේ. පැය 4ක් වගේ තමයි ලයිට්ස් දාලා තියෙන්නේ. රෑට තමයි ගොඩක්ම ලස්සන. තාරකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍ය අංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍ය අංගනා නික්මී නොයා මහදේ දොරවසා හදේර දෙන්න දිව්‍ය අංගනා ලංවී දෙන්න දිව්‍ය අංගනා देखो देखो कैसे पते यहाँ की है साथ पर है साथ ना भी क्या इतनी आसान है देखो देखो जैसे मेरे इरादे वैसे कहाँ तेरे यहाँ थे हाँ कितनी नादान में मेरे हसन के अलावा कभी दिल भी मांग लो ना आए पल में मैं पिघल जाऊं මේ 1000 ට්‍රීස් කියන තැන එයාලා ට්‍රීස් 1000ක් හදලා තියෙනවා. මේක ඇතුලේ තියෙන නම් මෝල් එකක්. මෙතනට ගොඩක්ම කට්ටිය එන්නේ ෆොටෝස් ගන්න. कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया. Thank you for watching. I hope you all enjoy my video. If you like my video, please subscribe to my YouTube channel. See you. Bye bye.